දරුවා ඔන්න හෝන කිව්වාගේ කියන්නේ කාලෙකින් දන්නේද එයාට ට්‍රයි කරන්නේ කරන උත්සාහයන් වතුර බාල්දියකට දාපු ග්ලූකෝස් හැන්දක් වගේ දිය වෙලා යනවා නේද? එහෙනම් ඔන්න අත කියලා දෙන්න යන්නේ 2026 අවුරුද්ද ලබද්දිම AI tools පාවිච්චි කරලා ඔයා කැමති කෙනාව යාළු කරගන්නේ කොහොමද කියලා. AI Sami AI Sami අපි හැමෝටම ඉන්නවනේ විශේෂ කෙනෙක්. එයාට මේ පාර නිව්වයකට ඔයා යවන්න අර පරණ ෆෝවර්ඩ් මෙසේජ් එකමද? නෑ ඒ වැඩේ නම් කිසිම වෙලාවක් කරන්න එපා. මම අද ඔයාලට කියලා දෙන්නේ ඔයාගේ මූණ දාලා AI වලින් හදපු ඔයාම කතා කරනවා වගේ පේන පට්ට රොමැන්ටික් සර්ප්‍රයිස් එකක් හදන විදිහ. මේක ඔයාලට ක්‍රෂ් එකට විතරක් නෙමෙයි. ඔයාට ඕනෙම කෙනෙක්ට යවන්න පුළුවන්. වැඩි කතාවක් නෑනේ. අපි හදන්න යන වීඩියෝ එකේ සාම්පල් එකක් බලමු. මේ පාරමගේ නිවියස් රෙසලූෂන් එක ඔයාගේ හාට් එක හොරකම් කරන එක. හැපි නිවිය. මුලින්ම අපි අපේ වීඩියෝ එකට ඕන කරන ස්ටාර්ට් ෆ්‍රේම් එකේ ඉමේජ් එක විස්ක් එකෙන් ජෙනරේට් කරගමු. ඉස්සලම අපි විස්ක් එක ඇතුළට යන් ලෝන්ච් විස්ක් කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ එන්ටර් ටූල් කියන එක ක්ලික් කරන්න. ඔයාලට විස්ක් එකේ UI එක මේ විදිහට පේන්නේ. එතන තියෙන කළු පාට ඊතලය ක්ලික් කරන්න. ඊට පස්සේ අප්ලෝඩ් ඉමේජ් කියන එක ක්ලික් කරලා ඔයාගේ ෆොටෝ එකක් ඇඩ් කරගන්න. විස්කෙන් වැඩ කරන විදිය A to Z මම කලින් වීඩියෝස් වල දාලා තියෙනවා. මම ඒවා ලින්ක් කරන්නම්. ගැටලුවක් આવොත් ඒකට ගිහිල්ලා බලන්න. අපේ වීඩියෝ එකේ ස්ටාර්ට් ෆ්‍රේම් ඉමේජ් එක හදාගන්න ප්‍රොම්ප්ට් එක තමයි මේ පේන්න තියෙන්නේ. මම මේ ප්‍රොම්ප්ට් එකේ තියෙන ෆයිල් එකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. දැන් මෙතන මේ ලොකේෂන් කියලා තියෙන තැනට ඔයාට පුළුවන් කැමති විදිහේ ලොකේෂන් එකක් දාගන්න. මම මේ එක්සැම්පල්ස් විදියට ඔයාලට කීපයක් දීලා තියෙනවා. අපි මෙතන තියෙන පළවෙනි ලොකේෂන් එක දාලා ඉමේජ් එකක් ජෙනරේට් කරගමු. ඊට පස්සේ ප්‍රොම්ප්ට් එක කොපි කරගන්න. ඒ කොපි කරගත්ත ප්‍රොම්ප්ට් එක විස්ක් එකට ගිහිල්ලා පේස්ට් කරගන්න. එතකොට මෙතන මේ ඇස්පෙක්ට් රේෂියෝ වල මම තෝරගන්නවා ලෑන්ඩ්ස්කේප් කියන එක. ඔයාලට කැමති එකක් තෝරගන්න පුළුවන්. ඒ වුණාට මම සජෙස්ට් කරනවා එක පෝර්ට්‍රේට් හරි ලෑන්ඩ්ස්කේප් හරි තෝරගන්න. මොකද අපි මේ ජෙනරේට් වෙන ඉමේජ් එක පාවිච්චි කරලා VO3 එකෙන් තමයි වීඩියෝ එක ජෙනරේට් කරගන්නේ. ඒක හින්දා පෝර්ට්‍රේට් හරි ලෑන්ඩ්ස්කේප් හරි තෝරගන්න. මතකයින කලින් වීඩියෝස් වල කිව්වා මෙතන මේ සෙටින්ග්ස් වල තියෙන සීඩ් එක ලොක් කරගන්න ඔයාට එකම විදිහේ අවුට්පුට්ස් ගන්න ඕන නම්. ඊට පස්සේ ප්‍රොම්ප්ට් එක සබ්මිට් කරන්න. ඊට පස්සේ මේ ජෙනරේට් වෙලා තියෙන ඉමේජස් වල මොනවා හරි වෙනස්කමක් තියෙනවා නම් එහෙම නැත්නම් මේකේ ක්වොලිටි එක ටිකක් වැඩි කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් රිෆයින් කියන එක ක්ලික් කරලා ඉන්ක්‍රීස් ක්වොලිටි කියලා ටයිප් කරලා සබ්මිට් කරන්න. එහෙම නැත්නම් මොකක් හරි වෙනස්කමක් කරගන්න ඕන නම් ඒ චේන්ජ් එක මෙතන ටයිප් කරලා උනා සබ්මිට් කරන්න පුළුවන්. ජෙනරේට් වුණු ඉමේජ් එක හොඳයි නම් මෙතන මේ තියෙන ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරලා ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඔන්න ඉතින් ඊට පස්සේ අපිට තියෙන්නේ VO3 එකෙන් අපේ වීඩියෝ එක ජෙනරේට් කරගන්න. දැන් යාළුවේ VO3 කියලා Google එකේ සර්ච් කරන්න. ඊට පස්සේ flow කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ create workflow කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ new project කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට VO එකේ user interface එක මේ විදිහට පේන්න තියෙනවා. අපි generate කරගත්ත start frame image එකෙන් මේක හදන හින්දා frame to video කියන option එක තෝරගන්න. settings වල aspect ratio කියන එක landscape තෝරගන්න output ගන්න එකක් විදිහට තෝරගන්නවා. මං මේකේ free version එකට මාසෙකට 0.1යි හම්බෙන්නේ. ඒකේ හින්දා මම මෙතන තියෙන මේ model එක VO 3.1 fast කියන එක තෝරගන්නවා. මොකද ඒකට 0.20යි කැපෙන්නේ. quality කියන එක තෝරගත්තොත් 0.100ක් කැපෙනවා. මෙතන වම් පැත්තේ තියෙන plus button එක ක්ලික් කරලා ඔයාට පුළුවන් ඔයා generate කරගත්ත start frame එකේ image එක add කරගන්න. මෙතන crop and save කියන එකත් ක්ලික් කරන්න. ඔයා ඇඩ් කරපු ඉමේජ් එක හරියට ඇඩ් වෙලා නම් ප්ලස් ලකුණ වෙනුවට ඒ ඉමේජ් එක ඔයාලට පේන්න තියෙනවා. වීඩියෝ එක ජෙනරේට් කරගන්න ඕනේ ප්‍රොම්ප්ට් එකත් මම මේ විදිහට දීලා තියෙනවා. එතෙන් රතු පාටින් තියෙන කොටස වෙනුවට ඔයාලට කැමති භාෂාවකින් කැමති විදිහේ ඩයලොග් එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ මේ ප්‍රොම්ප්ට් එක කොපි කරගන්න ෆ්ලෝ එකට ගිහිල්ලා ප්‍රොම්ප්ට් එක පේස්ට් කරගන්න. දැන් ප්‍රොම්ප්ට් එක සබ්මිට් කරන්න. වීඩියෝ එක ඊට පස්සේ ජෙනරේට් වෙන්න ගන්නවා. පොඩි වෙලාවක් ඔයාලට බලන් ඉන්න සිද්ධ වෙනවා. මේ පාර මගේ New Year's resolution එක ඔයාගේ හාට් එක හොරකම් කරන එක. Happy New Year. දැන් මෙතන තියෙන ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරලා අප්ස්කේල්ඩ් කියන එක ක්ලික් කරලා 1080p වීඩියෝ එකක් විදියට අපි ජෙනරේට් කරගත්ත වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගමු. පොඩි අවුලක් තියෙනවා. මේ ජෙනරේට් වෙච්ච වීඩියෝ එකේ තියෙන වොයිස් එක මගේ වොයිස් එක නෙමෙයි. හරි ඉතින් මගේ වොයිස් එකට වඩා ලස්සනයි තමයි. ඒ වුණාට මගේ වොයිස් එක නෙමෙයි. ඉතින් දැන් මම ඊළඟට කරගන්න යන්නේ මගේ වොයිස් එක මේ වීඩියෝ එකට දෙන එක. මේක මේ ජෙනරේට් වෙන වොයිස් එක ඔයාට හොඳයි නම් ඒ වොයිස් එක තියන්න පුළුවන්. ඒ වුණාට දැන් ඔයා කැමති කෙනෙක්ටනේ වීඩියෝ එක යවන්නේ. ඒක හින්දා ඔයාගේම වොයිස් එකෙන් යවන එක තමයි වැදගත් වෙන්නේ.
මේ වැඩේදිවට මෙච්චර මහන්සිනුවේ ලේසියෙන් ඕන්නම් පුළුවන් ලිප්සික් කරන AI ටූල් එකක් පාවිච්චි කරලා එහෙම ටූල් එකකින් වැඩ කරන විදිහ මම කලින් වීඩියෝ එක දාලා තියෙනවා මම ඒකත් ලින්ක් කරන්න. ඒ විදිහට ඕන්නම් මේ වීඩියෝ එක ජෙනරේට් කරගන්න. ඒ වුණාට ඒකේ එක ප්‍රශ්නයක් තියෙනවා. ඒකේ ඔයා කට හොල්ලනවා වගේ පෙවුනට ඔයාගේ වොයිස් එක හොඳට සින්ක් වෙලා පෙවුනට එන්වයරන්මන්ට් එකේ වෙන දේවල් ලස්සනට පේන්නේ නැහැ. ගොඩක් වෙලාවට එකම විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඒක ප්‍රශ්නයක්නේ. ඒක හින්දා එන්වයරන්මන්ට් එකත් ලස්සනට තියෙන්න ඕනේ හින්දා තමයි මම මේ ඉස්සලා VO3 එකෙන් වීඩියෝ එක ජෙනරේට් කරගන්නේ වෙන වොයිස් එකක් එක්කම. ඊට පස්සේ අපි කරන්න යන්නේ ඔයාගේ වොයිස් එක මේකට දෙන එක. ඒක කරන එක හරිම ලේසි. මේක මේ වීඩියෝ එකේ කට හෙල්ලෙද්දී ඔයාට තියෙන්නේ ඔයාගේ වොයිස් එක ඒකට මැච් වෙන විදිහට සින්ක් වෙන විදිහට රෙකෝඩ් එකක් ගන්න. වොයිස් එක රෙකෝඩ් කරන්න ඔයාට ඕන ෆෝන් එකෙන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් කම්පියුටර් එකෙනුත් කරන්න පුළුවන්. කොහොම හරි අන්තිමට ඔයාට ඕනේ ඔයාගේ වොයිස් එක තියෙන ඔඩියෝ ක්ලිප් එකක්. මම මේ වැඩේ කරේ කම්පියුටර් එකෙන්. කම්පියුටර් එකේ සර්ච් බාර් එකේ සර්ච් කරන්න වොයිස් රෙකෝඩර් කියලා. ඊට පස්සේ වොයිස් රෙකෝඩර් ඇප් එක ඕපන් කරන්න. වොයිස් රෙකෝඩර් ඇප් එක ආවට පස්සේ ඔයාට පුළුවන් මේ රෙකෝඩ් බටන් එක ක්ලික් කරලා රතු පාට බටන් එක ක්ලික් කරලා ඔයාට අවශ්‍ය ඩයලොග් එක රෙකෝඩ් කරගන්න පුළුවන්. වටේ පිටේ ඇහෙන බෑග්ග්‍රවුන්ඩ් නොයිසස් ගැන ඉතින් ආයේ කතා කරලා වැඩක් නැහනේ. ඒක හැම තැනකම තියෙන දෙයක්. එක්ක ගෙදර මිනිස්සු කෑ ගහනවා, එහෙම නැත්නම් වටේ පිටේ ඉන්න මිනිස්සු කෑ ගහනවා, එහෙම නැත්නම් වාහනවල සද්ද ඇහෙනවා, එහෙම නැත්නම් බල්ලෝ කෑ ගහන සද්ද ඇහෙනවා. එහෙම දේවල් ඇහෙන්න පුළුවන්. ඉතින් ඒක ඔයාගේ ඔඩියෝ එකේ ක්වොලිටි එක නැති කරන්න ලොකුම හේතුවක් වෙනවා. ඉතින් ඒක නැති කරගන්න පුළුවන් ලේසි විදිහක් තමයි මම දැන් ඔයාලට පෙන්වන්න යන්නේ. ඉස්සෙල්ලාම යන්න Adobe Podcast website එකට. ඊට පස්සේ ඔයාගේ audio file එක මේ කඩිරි තියෙන කොටුව ඇතුළට ඇදලා දාන්න. ඊට පස්සේ පොඩි වෙලාවක් ඉන්න එයා ලස්සනට ඔයාගේ audio එකේ තියෙන background noises නැති කරලා sound එකේ quality එක වැඩි කරලා ඔයාට file එකක් දෙනවා. ඒක මෙතන මේ තියෙන කළු පාට download button එක click කරලා download කරගන්න පුළුවන්. දැන් තමයි ඉතින් ඔයාගේ වීඩියෝ එඩිටින් ස්කිල්ස් පෙන්වන්න තියෙන්නේ. මේකදී ඔයාලට කැමති වීඩියෝ එඩිටින් ටූල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම නම් පාවිච්චි කරන්නේ DaVinci Resolve. ඔයාට ඕන නම් CapCut පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන ඔයා කැමති ඕනෑම එඩිට් එකක් මේ වැඩේට පාවිච්චි කරන්න පුළුවන්. මම මේ වීඩියෝ එඩිට් කරන කොටස ඉතා කෙටියෙන් කියන්නේ මොකද ඒක ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙනවා නම් ඒකට තව පැය ගාණක් යනවා. ඔයාලට වීඩියෝ එඩිටින් ටියුටෝරියල් එකක් ස්ටෙප් බයි ස්ටෙප් ඕන නම් ඒකත් කමෙන්ට් එක දාන්න. ඉස්සලම VO3 එකෙන් හදාගත්ත වීඩියෝ ක්ලිප් එක ටයිම්ලයින් එකට ඇදලා දාන්න. ඊට පස්සේ ඔයා ක්වොලිටියට හදාගත්ත ඔඩියෝ ක්ලිප් එකක් ටයිම්ලයින් එකේ ඔඩියෝ ටැබ් එකට දාගන්න. ඊට පස්සේ ඔඩියෝ එක ලිප් සින්ක් වෙන විදිහට හොඳට ස්ප්ලිට් කරලා කට් කරලා ඇදලා කොටලා ගාන්ට මැච් වෙන විදිහට ඇඩ්ජස්ට් කරගන්න. ඊට පස්සේ අනිවාර්යයෙන්ම අමතක කරන්න නම් එපා මේකේ තියෙන කලර් ක්වොලිටි එක හොඳටම හදාගන්න. කලර් ටැබ් එකට ගිහිල්ලා එතනින් කලර්ස් ඇඩ්ජස්ට් කරගන්න. ඊට පස්සේ හොඳට මතක තියාගන්න මේක ඇඳුමක් නැති නිගන්ටෙක් වගේ යවන්න නම් එපා. අනිවාර්යයෙන්ම බෑග්ග්‍රවුන්ඩ් එකට රොමැන්ටික් ලස්සන සින්දුවක් දාගන්න. මේකට ඉතින් කොපිරයිට් වදින්නේ නැහනේ. මේක ඔයා යවන්නේ ගොඩක් වෙලාවට මැසේජ් එකකින්නේ. ඒකින්ද බය නැතුව කැමති ඕනෑම සින්දුවක් මේකට දාගන්න. හිතේ තියෙන ෆීලිංගස් ටික ලස්සනට වීඩියෝ එකට ඇඩ් කරාට පස්සේ වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්න. දැන් ක්‍රෂ් එකට විතරද මේ වගේ වීඩියෝ එකක් යවන්න පුළුවන්? අප්පෝ නෑ. බොක්කේ ඉන්න යාළුවටත් මෙන්න මේ වගේ වීඩියෝ එකක් හදලා යවන්න පුළුවන්. ඔගේ අවුරුද්දේවත් ණයට ඉල්ලන්න නැතුව හැදියම් බල්ලෝ. Happy New Year. සබ්ස් 1000ක් ගන්න උදව් කරපු හැම යාළුවෙක්ටම ගොඩක් ආදරෙයි. එහෙනම් යාළුවෝ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම subscribe කරලා comment එකක් දාලා like එකකුත් දාගෙන යන්න.